අපි දන්න හොඳ ආකාරව මේක හර්නි අමරසූරිය මේ මුළු වැඩේ ගැන අදහසක් නැහැ යාට. එයා මේක කෑලි කොහෙන් හරි දෙනේවා කියනවා. ඒ නිසා එයාට මේක ගැන අදහස් නැහැ. කවුරු හරි එක්කෙනෙක් මේක පොඩ්ඩක් බලන්න. බලලා මොකද්ද මේ වෙන්නේ යන්නේ කියලා බලන්න. මොකද මේක බැලුවේ නැත්තම් මේ කරන්න යන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් බරපතලකම තේරෙන්නේ නැහැ. දැනට අපි කරුණු කීපයක් මතු කරන්නම්. තොරතුරු තාක්ෂණය හා sannivedanaya කියන එකට ගියාම කසියා කියලා YouTube channel එකට යනවා. මම මේ රටේ දෙමාපියන්ගෙන් අහනවා කසියා කියලා YouTube channel එකක ගිහිල්ලා වීඩියෝ බලනවට දෙමාපියෝ කැමතිද? දැන් මේවා කරපු රටවල් ලෝක කරලා තින්නේ කොහොමද? මේවා කරපු රටවල් වල අධ්‍යාපන මාත්‍යාංශයේ වෙබ් අඩවියක් තමයි මේකට හදන්නේ. දැන් මේගොල්ලෝ ඔක්කොම ලින්ක් දාලා තියෙන්නේ මේක පුජ්‍යලික වෙබ් අඩවි වලට YouTube වලට. YouTube වල වෙන මොනවා හරි තව මල ජරාවක් දැම්මොත් මේ ආණ්ඩුවට කොල කඩලා බේරෙන්නේ නැහැ. රට ඉස්සරහට පුදුම ප්‍රශ්න මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක ගොන් වැඩක්. ඊළඟට දැන් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න හදන මේ ප්‍රතිසංස්කරණේ මෙතෙක් ලංකාවේ ක්‍රියාත්මක කළ තියෙන සියලුම ප්‍රතිසංස්කරණ වලට පුළුල් එකක්. මේකේ සම්පූර්ණ සියල්ල වෙනස් කරනවා. අධ්‍යාපනය ලබා දෙන ක්‍රමවේද වෙනස් කරනවා. දරුවා කේන්ද්‍ර කරනවා කියලා කරනවා, ක්‍රියාකාරකම් කේන්ද්‍ර කරනවා කියලා කරනවා. ඒතර ඇත්තටම එක්තරා විදිහක අධ්‍යාපනයේ බොන්සායිකරණයක් වෙනවා. මොකද මේ තරම් විෂයන් ප්‍රමාණයක්, මේ තරම් විශාල විෂය ධාරණ ප්‍රමාණයක් එකවර උගන්වන්න ගියොත් අනිවාර්යයෙන්ම විෂයක තියෙන බර වේට් එක අඩු කරන්න වෙනවා. මේක සම්පූර්ණ හදලා තියෙන්නේ වෘත්තීය අධ්‍යාපන ඉලක්ක කරලා. රස්සාව ඉලක්ක කරලා. අධ්‍යාපනයේ තියෙන්නේ රස්සාව වලට මිනිස්සු හදන්න නෙමෙයි. අධ්‍යාපනයේ එක ප්‍රතිඵලයක් තමයි රස්සාවට මිනිස්සු හදන එක. අධ්‍යාපනය තුලේ සමාජයේ මිනිස්සෙක් හදනවා. ඒක තමයි ප්‍රධාන පරමාර්ථය. ඒවා සම්බන්ධ න්‍යායික සංවාද ප්ලේටෝගේ කාලේ ඉඳලා කරලා තියෙනවා. ඒවා දන්නේ නැත්නම් කරන්න දෙයක් නැහැ. ඒවා තමයි අධ්‍යාපනය සම්බන්ධ පුළුල් පරමාර්ථ වල තියෙන්නේ. එතකොට මේ පරමාර්ථ ඔක්කොම ගලවලා ජොබ් මාකට් එකට මිනිහෙක් හදන එක විතරක් කරාම පස්සේ අධ්‍යාපනයේ එතන අධ්‍යාපන දෙයක් නැහැ. කෙලින්ම රස්සාව වලට මිනිහෙක් හදනවා කියලා කියන්නේ අධ්‍යාපනයේ තියෙන පුළුල් පරමාර්ථ අත්තරීමක්. මේ අධ්‍යාපන යෝජනා කරන්නේ ඒක. මේ අධ්‍යාපන විතර යෝජනා කරන්නේ ඒක. ඊළඟට මේ අධ්‍යාපන යෝජනා කරනවා අඛණ්ඩ ඇගීම් ක්‍රමය ගැන අධ්‍යාපන විද්‍යාත්මකව අපිට විවේචනයක් නැහැ. හැබැයි අඛණ්ඩ ඇගීම් කරන්නේ මොන වගේ රටකද? මොන වගේ තත්ත්වයක් ඇතුළේද? එතකොට මේ අඛණ්ඩ ඇගීම් කරන්න ගියාම අනිවාර්යයෙන්ම අඛණ්ඩ ඇගීම් කරන්න ඉන්නේ පාසල මුල් කරගෙන. පන්ති කාමරේ මුල් කරගෙන. පන්ති කාමරේ මුල් කරන් ගියාම මෙතනදී ගුරුවරයාට එනවා සාමාන්‍ය බලයේ ඉක්මවාගේ බලයක්. අධිකාරියක්. එතකොට මේ අධිකාරිය මෙහෙවෙන්නේ කොහොමද? එක එක දරුවට පක්ෂපාතීත්වය හැදෙන්නේ කොහොමද? උගන්වපු විෂයන් උගන්වපු නැති විෂයන් සම්බන්ධ කොහොමද? මොඩියුල් සම්බන්ධ ට්‍රේනින් කරපු තැන් වලත් කෙලිම කියලා තිනවා. ඕගොල්ලෝ දැන් එතනින් එහාට මුකුත් නැහැ ළමයා කරනව බලලා ලකුණු දෙන්න කියලා. එතකොට ගුරුවරයාට තියෙන වගකීම අධ්‍යාපනයේ දරුවට උගන්වන්න තියෙන වගකීම අතහැරනවා. මම දෙමාපියන්ගෙන් අහනවා මේකට කැමතිද කියලා. ඊළඟට දැන් මේ මොඩියුල් හදලා නැහැ. මේ ට්‍රේනින් සෙෂන් හරියට කරලා නැහැ. දැන් මේවා ඔක්කොම යන ගමන් තමයි කරන්නේ. එතකොට මොකද වෙන්නේ? මේ ටික ඔක්කොම දානවා වෙබ් අඩවි වලට. දැම්මහම දැන් ටියුෂන් නවත්තන්න හදන්නේ. ටියුෂන් වලට කෙලිම මේකේ කරලා පැහැෙනවා. ඒ ටියුෂන් වල ඉන්නවා මේවා වේගෙන් අත්පත් කරගෙන වේගෙන් කරන්න කැමති කට්ටිය පුළුවන් අය. එතකොට ඉස්කෝලේ හැටියට ඉගෙනන්නේ නැහැ. ටියුෂන් පන්ති කාමර වලට විශාල වශයෙන් ළමයි යදෙනවා මේ ප්‍රතිසංස්කරණය හරහා. මේ කරන්න හදන විදිහ හරහා. ඒක තව ප්‍රශ්නයක්. ඊළඟට ජාතික විභාග වලට මොකද වෙන්නේ? තවමත් මේගොල්ලෝ කියන්නේ ඕ ලෙවල් වලට මොකද කරන්න කියලා. ඒ ලෙවල් වලට මොකද කරන්න කියලා. එතකොට මේ පාසල් පාදක ඇගීම් වලට ගිහිල්ලා අඛණ්ඩ ඇගීම් වලට යනවා නම් ඒකේ අවසානත් ප්‍රතිඵලය තමයි ඕ ලෙවල් ඒ ලෙවල් එක්ක අතුරුදහන් කරන එක එක්ක ඕ ලෙවල් ඒ ලෙවල් තියෙන වේට් එක අඩු කරන එක. එතකොට ඒකේ ප්‍රතිඵලය මොකක්ද? දැන් ලංකාවේ සාමාන්‍ය පෙළ උසස් පෙළ කියලා කියන්නේ සාමාන්‍යයෙන් පිළිගත් විභාග දෙකක් ලෝක. එතකොට ඒවා තියෙන්නේ ඇත්තටම පාසලින් ඉවත් කරලා තියන්නේ ඇයි? එතකොට ඕකත් පාසලෙම තියලා ලකුණු දෙන්න පුළුවන්. එකක් තමයි ලංකාවේ විෂම බෙදියාමේ විෂමතාවය. අනිත් එක පාසලේ විභාගය පැවැත්වුවාන් පස්සේ ඒක ගුරුවරයාගේ බද්ධතාවය වැඩි වෙනවා. ඒ වෙනුවට තමයි කවුරුවත් දන්නේ නැත්තරගේ පේපර් එක හදලා ඒ විභාගේ පවත්වන්නේ. ඉතින් ඒවට අලුත් ක්‍රම අවශ්‍ය වෙයි. ඒක අපි බැහැර කරන්නේ. හැබැයි මේක වෙනස් කරනකොට ඒ එන ක්‍රමයෙන් ඒක විසඳෙන්න ඕනේ ප්‍රශ්න. ඒතර ඒක විසඳෙන්නේ නැහැ. ඒතර මේ යෝජනා ක්‍රමයේ O level A level මොකද කරන්නේ? මේ මොන උද්දච්චකමද මේ වෙහිලා තියෙන්නේ? හරිද? මේකේ ප්‍රතිඵලය මොකද්ද? මේක ප්‍රතිඵලය අවසානයේ පොහොර නාඩගමේ ප්‍රතිඵලෙම තමයි වෙන්නේ.